APB සෝන් එකත් එක්ක සම්බන්ධ වෙන ඔයාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබේ ජීවිතයට වටින යමක් එකතු කර ගැනීම වෙනුවෙන් වීඩියෝව අවසන් වනතුරු අප සමග රැඳී සිටින්න. ඉරානයේ භූගත මිසයිල නගර හා බලසම්පන්න බැලිස්ටික් මිසයිල වලට කෙතරම් හානියක් කරන්න පුළුවන්ද? වර්තමාන ලෝක යුද්ධයට හේතු වූ ඉතිහාස සංසිද්ධි පෙළගැස්වීම් පිළිබඳව අපි ගෙනාපු පළමු වීඩියෝවේ ප්‍රතිචාර සඳහා ස්තුතියි. මේ එහි දෙවැනි දිගහැරුමයි. ඉරානයේ බැලස්ටික් මිසයිල පද්ධතිය වර්තමානයේ මැද පෙරදිග කලාපේ දැනට පවතින අවිගබඩාව ලෙස සැලකෙනවා. මේ මිසයිල ගැන තවත් තොරතුරු කිහිපයක් බලමු. දුර ප්‍රමාණය කොපමණ දුරක් තිබේද? ඉරානයේ සතුව විවිධ පරාසයන් සහිත මිසයිල තිබෙනවා. කෙටි දුර සැතපුම් 300-700 දක්වා, මධ්‍යම දුර මීටර 1000-2500 දක්වා. විශේෂත්වය ඔවුන්ගේ ශහබ් 3 සහ කෝමේෂර් වැනි මිසයිල වලට මුළු මැද පෙරදිග කලාපයේ පමණක් නොව යුරෝපයේ සමහර කොටස් ලබා ගැනීමට පවා හැකියාව පවතිනවා. හයිපසොනික් වේගය ඉරානය හඳුන්වා දුන් ෆටා මිසයිලය ගැන ලෝකයම කතා වුණා. මෙහි ඇති විශේෂත්වය වෙන්නේ එය ශබ්දයේ වේගයෙන් 13-15 ගුණයක් වේගයෙන් ගමන් කළ හැකිවීමයි. මේ තරම් වේගයෙන් එන මිසයිලයක් නවීන රේඩාර් පද්ධතිවලට හසු කරගෙන විනාශ කිරීම ඉතාමත් අපහසුයි. නිරවද්‍යතාවය අතීතයේ මිසයිල ඉලක්කයෙන් මීටර 100 ගණනක් ඈතට පතිත වුණත් ඉරානයේ නවතම මිසයිලවල පින් පොයින්ට් නිරවද්‍යතාවය එහෙම නැත්නම් අඟලටම ඉලක්ක කිරීමේ හැකියාව පවතිනවා. උදාහරණයක් විදිහට ඔවුන්ගේ ෆැටා 110 වර්ගයේ මිසයිල ඉතා නිවැරදිව ඉලක්ක වෙත එල්ල කළ හැකි ලයිස්තුවේ පවතිනවා. ඒ කොතරම් විනාශකාරීද? මිසයිලයක විනාශකාරී බව තීරණය වෙන්නේ ඒ රැගෙන යන වෝහෙඩ් මතයි. සාමාන්‍ය අගය කිලෝග්‍රෑම් 500 සිට 1500 දක්වා බරින් යුතු පුපුරණ ද්‍රව්‍ය ප්‍රදේශය වෙත රැගෙන යන්න පුළුවන්. එක මිසයිලයකින් විශාල සංකීර්ණයක් සම්පූර්ණයෙන්ම අලු කර දැමීමට අපේක්ෂා කෙරෙනවා. ශීඝ්‍රතාව එකවර මිසයිල 100 ගණනක් මුදා හැරීමේ හැකියාව වුන් සතුයි. මේ ගුවන් ආරක්ෂක පද්ධතියක් අඩපණ කිරීමට සමත් වැස්සක් වැනි ප්‍රහාරයක්. භූගත මිසයිල නගර ඉරානයේ සිය මිසයිල ගබඩා කර ඇත්තේ බිම්මට පිහිට ඇති දැවැන්ත උමන් මාර්ග සහ කඳු පන්තිවලයි. මේවා මිසයිල් සෙටේස් ලෙස හඳුන්වනවා. මේ නිසා සතුරෙකුට ගුවන් ප්‍රහාරයක් මගින් මේ මිසයිල පද්ධතිය විනාශ කිරීම ඉතාමත් අපහසුයි. ඉරානයේ සතුව පවතින මෙම තාක්ෂණය නිසා ඔවුන් කලාපීය බලවතුක බවට පත්වෙනවා. ඔවුන්ගේ මිසයිල සරල රොකට් මෙන් නෙවේ. ඉතාමත් සංකීර්ණ මාර්ගෝපදේශ පද්ධති සහිත භයානක ආයුධ ඔවුන් සතුව පවතිනවා. ඇමරිකාව ඉදිරියේ නිවටයින් ලෙස බියගුළු නොවිය යුතු ආකාරය පිළිබඳ පාඩමක් උතුරු කොරියාව ලෝකයටම ඉගැන්වුවා. උතුරු කොරියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින ගැටුම ලෝක දේශපාලනයේ තීරණාත්මක හා කුතුහලය දනවන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. උතුරු කොරියාව අද්විතීය මිලිටරි සහ දේශපාලන උපාය මාර්ග සමගින් බලවත්ම රාජ්‍යයක් වෙන ඇමරිකාව ඉදිරියේ නොසැලී ඉන්න උත්සාහ කරනවා. න්‍යෂ්ටික සහ මිසයිල තාක්ෂණය උතුරු කොරියාවේ ශක්තියේ ප්‍රධාන පදනම වෙන්නේ ඔවුන්ගේ ආයුධ සහ අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිල තාක්ෂණය. හෝසොන් 17 සහ 18 මෙම මිසයිලවලට විශාල ඇමරිකානු මහල් නිවාස ගොඩනැගිල්ලකට පහර දීමේ හැකියාව ඇති බව විදේශීය ආරක්ෂක විශ්ලේෂකයින් පවා පිළිගන්නවා. දිය යට ප්‍රහාර ඔවුන් හඳුන්වා දුන් හේල් වැනි දිය යට ප්‍රහාර ඩ්‍රෝනයානා සහ සබ්මරීන් සමග වෙරළ තීරයකට රහසිගතව පහර දීමේ හැකියාවත් ඔවුන් වර්ධනය කරගෙන තිබෙනවා. දැවැන්ත පාබල හමුදාව ලොව විශාලතම ක්‍රියාකාරී හමුදාවන්ගෙන් එකක් ඔවුන් සතුව පවතිනවා. ඔවුන්ගේ සොන්ගොන් ප්‍රතිපත්තිය යටතේ රටේ සම්පත්වලින් වැඩි ප්‍රමාණයක් හමුදාව වෙනුවෙන් වෙන් කරනවා. ඒ වගේම ලක්ෂ 12කට අධික නිත්‍ය සෙබළුන් පිරිසක් සහ විශාල සංචිත හමුදාවක් ඔවුන් සතුව පවතිනවා. භූගත ආරක්ෂක පද්ධති උතුරු කොරියාව පුරා විසිරී ඇති අතිශය රහසිගත භූගත බංකර් හා උමම් මාර්ග ජාලය ඔවුන්ගේ අද්විතීය ආරක්ෂක උපාය මාර්ගයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ භූගත නගර ප්‍රධාන ගුවන් ප්‍රහාරයකින් පසුව පවා ප්‍රතිප්‍රහාර දියත් කිරීමට අවශ්‍ය ආයුධ සහ නායකත්වය ආරක්ෂා කිරීමට ඔවුන්ට උපකාරී වෙනවා. සයිබ යුද ශක්තිය භෞතික ආයුධවලට අමතරව උතුරු කොරියාව සතු හමුදාව උදාහරණයක් විදිහට ලසරොස් ගෲප් ලෝකයේ ප්‍රබලම මූල්‍ය සහ ආරක්ෂක පද්ධතිවලට පවා අභියෝග කිරීමට සමත් වෙලා තියෙනවා. මේක ඇමරිකාව වගේ රටවලට විශාල හිසරදයක් වී ඇති කරුණක්. දේශපාලන ස්ථාවරය බොහෝ රටවල් ඇමරිකානු සම්බාධක හමුවේ පසුබසින විට උතුරු කොරියාව ඔවුන්ගේ ස්වෛරීභාවය වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශ කරනවා. ඉරාකය හෝ ලිබියාවෙන් රටවලට අත් වූ ඉරණම අත් නොවීමට නම් න්‍යෂ්ටික බලය අත්‍යවශ්‍ය බව ඔවුන් පෙන්වා දෙනවා. ඇත්ත වශයෙන්ම උතුරු කොරියාව සහ ඇමරිකාව අතර පවතින මෙම තත්ත්වය ලෝක බලතුලනයට විශාල බලපෑමක් එල්ල කරනවා. වීඩියෝ අවසන් වන තෙක් රැඳී සිටි ඔබට ස්තුතියි. ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්නත් වෙනත් කෙනෙක් වෙනුවෙන් වීඩියෝව ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. වර්තමාන ලෝක බලපෙරළියේ තුන්වන කොටසේ ඊළඟ වීඩියෝවෙන් හමු වෙනතුරු සුබ දවසක්. සතුටින් සහ පරිස්සමින් ඉන්න.